Hai, කොහොමද ඔයාලට සනීපෙන් ඉන්නවද? ඉතින් අද අපි කොහෙද යන්නේ? අපි ගෙවල් ගාව තියෙන බීච් එකට. මම මාරින් තාම යාව එකයි යන්නේ. ගෙදර ආවට පස්සේ ගෙන් එළියට බස්ස ගන්න හරිම අමාරුයි. දවස් ගාණක් කියලා දැන් මේ එකයි යනවා. ඔව් අපේ ගෙදර ගාව ඉඳන් බීච් එකට තියෙන මීටර් 100ක් වගේ. මොනවයි තියෙන්නේ පාර. හරිද? ඔතන ඔය තාප්පයක් ඔයාලට පේනවනේ. අන්න එතනින් එහා පැත්තේ තියෙන බීච් එක. මගේ හෝම් ටවුන් එක අම්බලන්ගොඩ. ඉතින් මේ තියෙන අම්බලන්ගොඩ බීච් එක. අම්බලන්ගොඩ ප්‍රසිද්ධයි guys. මොනවටද අම්බලන්ගොඩ ප්‍රසිද්ධ? වෙස් මූණු සහ රූකඩ වලට ප්‍රසිද්ධයි. අපේ මූණු දැක්කම පේනවනේ වෙස් මූණු වලට ප්‍රසිද්ධයි කියලා. ඉතින් මෙහි තියෙන පොඩි පොඩි දේවල් ටිකක් මේ අම්බලන්ගොඩ බීච් එකේ මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේක පොඩ්ඩක් බලන්න. හරිද? ඔයාලට පේනවද? මෙන්න මේ මෙතන ගලක්. මේ ගලට කියන්නේ ගෙදවන් ගල කියලා. මේකේ තියෙන ස්පෙෂලිටි එක තමයි guys මේක ඇත්තටම ගලක් කිව්වට ඒක නිකන් අර දූපතක් වගේ තියෙන පොඩි ජනාවාස තියෙනවා. ජනාවාස කියන්නේ මොකක්ද දන්නවද? කකුළු ජනාවාස, ඊට පස්සේ බෙල්ලෝ ජනාවාස, ඊට පස්සේ මේ වැහිලීනේ මුහුදුලිහිනේ ඉන්න කාලට උන්ගේ කූඩු අර එහෙම ඒකේ ජනපද තියෙනවා. හරිද? අපිට ඕන බෝට් එකකින් යන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙතන ඉඳන් බීච් එකේ ඉඳන් මීටර් 500ක් වගේ හැයින් තමයි තියෙන්නේ. ඕක එකක්. ඊට පස්සේ ඉතින් මම ඔයාලට පෙන්නන්න මෙන්න මෙතන බන්ට් එක තියෙනවා. ඒක වතුර පාරක් කියනවා දෙමුණා. මම A-level කරන කාලේ වගේ ඉතින් මොකක් හරි කල්පනා කරන්න ඕන වුණාම මේ විෂය කරුණු නෙමෙයි guys. ජීවිතේ ප්‍රශ්න මෙනෙහි කරන්න ඕන වුණාම ඉතින් ඔන්න ඔය කෙලවරටම යන්න පුළුවන්. පොඩ්ඩක් ඇවිදන් යන්න ඕනේ. ඉතින් කෙලවරට ගිහිල්ලා වාඩි වෙලා එතන ගල උඩ වාඩි වෙලා මොකද දිහා බලන් ඉන්නකොට ඉතින් මාර ෆීලිං එකක් තියෙන්නේ. හරි ලස්සනයි. ඉතින් මෙහෙට ආවහම ඉතින් පොඩි කාලේ මතක අපි බීච් එකේ ෆුට්බෝල් ගහනවා යාළුවෝත් එක්ක. ඉතින් දැන් ඒ යාළුවෝ නෑ guys. යාළුවෝ නෑ කියන්නේ ඉතින් හැමෝම ජොබ් වලට ගිහිල්ලා එක්ක රට ගිහිල්ලා. තව ඔයාලට පෙන්නන්න අන්න අතන පොඩියට ඔයාලට පේනවද දැන් පොඩි ලයිට් හවුස් එකක් තියෙනවා. ඉතර මෙහි ප්‍රසිද්ධයි පොඩි පූල් එකක් තිබ්බා මේ නැචරල් පූල් එක මුහුදෙන් හැදිච්ච. ඒ කියන්නේ ගල් දෙකකින් වටවෙච්ච මුහුදක්. ඉතින් ඒක ටිකක් ෆේමස්. කට්ටිය එනවා ඉතින් නාලයක් කරන්න. දැන් නම් හැබැයි ඒක කොට වෙලා තියෙන්නේ මොකද මේ කියන්නේ එතන වැලි ගොඩ ගහලා. ඉතින් අන්න අර පැත්තෙන් ඉතින් බහගෙන යනවා. මේ බිසි ලයිෆ් එකේ හරිද? මේ වගේ පොඩ්ඩක් බීච් එකට ඇවිල්ලා පොඩි වෙලාවක් ගත කරාම ලයිෆ් එක රීසෙට් වෙනවානේ. මයින්ඩ් එක රීසෙට් වෙනවානේ. ඉතින් ඒක තමයි වටින්නේ. ඉතින් ඔයාලගේ බිසි ලයිෆ් එකක් ඔයාලට තියෙනවා නම් ඔයාගේ ලයිෆ් එක බිසි නම් අනිවාර්යයෙන්ම මේ වගේ පොඩි මී ටයිම් එකක් දෙන්න. මේක වටි ඉතින් අව ටයිම් එකක්. ඔව්. අත් ටයිම් එක. ලයිෆ් එක නෙවෙයි අතන මොකද සෝල් එක රීසෙට් කරගන්න මේ වගේ පොඩි මොමන්ට් එකක් ගන්න අතරින් පස්සේ. ඉතින් අපි නම් ඇත්තට මේක කරනවා. මේ හැමතිස්සෙම. ඉතින් ඔයාලගේ ලයිෆ් එක ඒ විදිහටම රීසෙට් කරගන්න try කරන්න. එතකොට ගොඩක් දේවල් සැහැල්ලුවෙන් හිතන්න පුළුවන්. ජීවිතේ සමහර අමාරු කඩයින් පහු කරගෙන යද්දි ඔයත් එක්කම ඉන්න ආදරණීය ලයිෆ් පාර්ට්නර් කෙනෙක් ඉන්නවනම් ඒ කඩයින් පහු කරන එක හරිම ලේසි වැඩක්. ඉතින් මගේ ආදරණීය පාර්ට්නර් එක ගෙවන මේ වගේ ආදරණීය හැන්දෑවල් වලට මං හරිම ලෝභයි. ඉතින් අපි දැන් යන්න හදන්නේ ගෙදර. මීටර් 100ක් ඇවිදන් යන්න තියෙන ළමයි. මේ ගිහිල්ලා අපි තව පොඩි වැඩක් කරන්න ප්ලෑන් කරන් ඉන්නවා. ඒකත් බලන්න. ලොග් එක ඉවර නෑ ළමයි. රැඳී ඉන්න. ඒ වගේම subscribe කරන්න. ඉතින් දැන් අපි හදන්න යන්නේ පොඩි බඩුවක්. බාබකියු වගේ බාබකියු එකක්. මොකද්ද මේ කියලා පොඩ්ඩක් බලන් ඉන්න ඔයාලා ඉස්සරහට. මොනවද කරන්නේ? කැරි කපල් ලෑස්ති කරගන්න හදන්නේ. මොනවද ගන්න අපි ලුණුයි ගන්නවා, තක්කාලි ගන්නවා, බෙල් පෙපර් ගන්නවා. බෙල් පෙපර් වෙනකොට ඉතින් මාළු මිරිස් හරි ගන්නවා. මේකේ මේ අර කොළ පාට එකයි තව තියෙනවානේ රතු පාට, කහ පාට. ඒව දාගත්තාම මෙන්න ලස්සනයි ඒක. මේ විදිහට අපි ලුණු කපා ගන්නවා. ඊට පස්සේ බෙල් පෙපර්, තක්කාලි. ඊට අමතරව අපි ගන්නවා මෙන්න මේ ඉස්සෝ සොසේජස් ඊට පස්සේ චිකන්
කවුද බලන්න හෙල්ප් කරන්නේ? එමන්න මෙච්චර චුට්ටක් ඉස්සෝ හරියන්නේ නැහැ. මේ ටිකක් ලොකු ඉස්සෝ ගන්න ඕනේ. ඊටත් වැඩි ටිකක් ලොකු නම් හොඳයි. මේක ඉතින් මේ කට්ට අයින් කර ගන්නවා. කාට්ටත් එක්ක සෙට් වෙන්නේ නැහැ. චිකන් ඇත්තටම ඔයාලා බ්‍රෙස්ට් එක ගන්නවා නම් හරි මේ ගෙදර තිබ්බ චිකන් ටිකන්නේ. මේක තිබ්බේ අර හෝල් චිකන් එක. ඉතින් මේ කටු ටික අයින් කරලා තමයි ගන්නෙ. අරන් තියෙන අපි සොසේජ්, ලෝනු, බෙල් පෙපර්, තක්කාලි, ඉස්සෝ, චිකන්. දැන් අපි හදාගන්න යන්නේ අපි මේ ටික මැරිනේට් කරගන්න ඕන. ඒකට සෝස් එක තමයි දැන් හදාගන්න යන්නේ. මේ ඔයා මේ මැරිනේට් මික්ස් එක ගන්නනේ නේ. ඔව්. මේ මොනවද දාගත්තේ මේකට? මේක දැම්මා තක්කාලි සෝස් ටිකක්, සෝයා සෝස් ටිකක්, අප ක්‍රීම් එකෙන් ටිකක්, ඊට පස්සේ ලෝණු කොඩු, ගම්මිරිස් කොඩු, බෙදපු තුන පහ කොඩු, මික්ස් කොඩු. එළිය දාලා ඊට පස්සේ මික්ස් කරලා මික්ස් මේක තමයි ඊට පස්සේ චිකන් වලටයි ඒවටයි ඩිසොන්ටයි ගාලා මැරිනේට් කරන්නේ. මැරිනේට් වෙලා තියන්න පුළුවන් නම් හොඳයි ටිකක් වෙලානේ. මෙන්න guys මේ චිකන් මැරිනේට් කරන් ඊට පස්සේ මේ තියෙන්නේ ප්‍රොන්ස් මැරිනේට් කරන්. මෙන්න guys මෙන්න මේ වගේ ස්ටික් එක මේක ගත හැකි ඔයාලට කොහෙන්ද කීස් එකෙන් පුළුවන් නේද? කීස් වගේ ෂොප් එකකින් මේක ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මේවා තමයි බාබකියු ස්ටික්ස් විදියට ගන්න මේක. ඉතින් අපි දැන් මේවට ගහන්න හදන්නේ. ගහලා ඉවරලා මේක බාබකියු මැෂින් එකේ වෙනකොට අපි දාගන්න හදන්නේ එයා ෆ්‍රයි එකේ. මේක තමයි ගැජමැටික්ස් එක. අපි මේක තමයි හදන්න යන්නේ. මේක දිගට වැඩිය මේ ස්ටික් එක දිග වැඩිනේ. ඒකට මේක ඉතින් අපි නම් ඇත්තම කියනවා මේ හරිය කඩා ගන්නවා. ගයිස් මෙන්න මේක තමයි අපි හදාගත්තේ එයා ෆ්‍රයි එකට දාන්න කලින් මේ වල පේනවනේ දැන් බෙල් පෙපර් කෑල්ලයි ලුණු කෑල්ලයි ඊට පස්සේ තක්කාලි චිකන් ප්‍රොන්ස් සොසේජස් ඔන්න ඔය විදිහට අපි ඩබල් කරගෙන තියෙනවා ඊට පස්සේ ස්ටික්ස් ටික අපි දාන්න යන්නේ පහ මාරු කරනවද නැත්නම් පහ මාරු කරනවනේ හරි ඔන්න ඔහා තමයි පළවෙනි සෙට් එක අපි දාගත්තේ විනාඩි 5කින් විතර අපි අනිත් පැත්ත හරවන්න තමයි හිතාගෙන ඉන්නේ අන්තිමට කොහොමද දෙන්නේ කියලා අපි ඔයාලට පෙන්නන්නම් ගායිස් ඔන්න බලන්න ෆයිනල් ප්‍රොඩක්ට් එක මගේ අතේ තියෙනවා අපි හදපු බාබකියු ස්ටික්ස් අද ගාලික් බ්‍රෙඩ් එකකුත් මම හැදුවා. ඒක හදපු හැටි මම ඇත්තටම වීඩියෝ එකක් ගත්තේ නෑ. ඒ ගැන අපේ නිම්ම පොඩක් කේන්ද ගිහිල්ලා තින්නේ. කමක් නෑ. මේක හරි ගියොත් ඊළඟ දවසේ කියලා දෙන්න. කොහොමද මේක හැදුවේ කියලා. සුවඳ නම් හොඳයි. ඉතින් අද අපේ ඩිනර් එක තමයි දැන් අපි ඔයාලට පෙන්වන්න යන්නේ. ඔන්න බලන්න. මෙන්න බාබකියු ස්ටික්ස් ගෙදර හදාගත්ත ගාලික් බ්‍රෙඩ් යන්නේ. මේක කාලා බඩට මුකුත් දුන්නේ නැත්නම් අපි ඔයාලට කියන්නම් රෙසිපි එක කොහොමද කියලා ෆස්ට් ටයිම් ඊට පස්සේ තියෙනවා ගයිස් අන්නාසි ඕකේ